안녕하세요. ඔන්න අදත් ඔයාලට KIIP level 1 පොතේ 13 වෙනි පාඩම අරගෙන තමයි ආවේ. මේ පාඩම මොන වගේ පාඩමක්ද? ඔයාට මේ පාඩමේ මාතෘකාව දැක්කහම පේනවා මේක ගමනාගමනයේ සම්බන්ධයි කියලා. ඉතින් අපි බලමු මොකක්ද පාඩමේ නම කියලා. පාඩමේ නම තමයි පෝසරෝ කොන්හන්ගේ කායෝ. පෝසරෝ කොන්හන්ගේ කායෝ. ඉතින් ඇත්තටම මේ පාඩමේ තියෙන ගමනාගමනයේ සම්බන්ධ වචන අපි පාඩමේ ඉස්සරහට ගිහින් බලමු මොනවද අද ඔයාලට මේ පාඩමෙන් ඉගෙන ගන්න තියෙන්නේ කියලා. යොරබුනන් මෝසල් තායෝ. ඔයා වැඩිපුරම භාවිතා කරන්නේ මොකද්ද කියලා අහනවා ගමනාගමනයට. මෙතනදී තදා කියලා verb එක මෙතන තියෙනවා. තදා කියන verb එක අපි භාවිතා කරනවා ගමනාගමනය ගැන කතා කරද්දී වාහන භාවිතා කරද්දී අපි තදා කියන වචනේ භාවිතා කරනවා. ඉතින් එතන වාහනේ ගන්නවා, වාහනේ පදිනවා, වාහනේට නගිනවා. මේ අරුත් ඔක්කොම තියෙනවා මේ තදා කියන verb එකේ. ඉතින් අපි බලමු මොනවද ප්‍රවාහන මාධ්‍ය කියලා. මෙතන තියෙන හරිම ලේසි වචන ටිකක්. මොකද ඔයා කොරියාවේ ඉන්නවා නම් එදිනෙදා මේ වචන පාවිච්චි කරන්න වෙනවා ගමනාගමනයේදී. ඒ වගේම ඔයාලට දකින්න ලැබෙනවා මේ වචන. ඒ නිසා මේක ගොඩක් ඔයාගේ ජීවිතයට සම්බන්ධ පාඩමක්. ඉතින් අපි බලමු වචන මොනවද කියලා. මුලින්ම තියෙනවා චදොන්චා. චදොන්චා කියලා කියන්නේ කාර් එකට. ඊට පස්සේ තියෙනවා චිහාචොල්. චිහාචොල් කියලා කියන්නේ සබ්වේ එකට. ඊට පස්සේ තියෙනවා ඔතෝබයි. ඔතෝබයි කියලා කියන්නේ මෝටර් බයික් එකට. කොරෝසෝ කියලා කියන්නේ කොරෝසෝ කායෝ කියලා අපි කියන්නේ ඇවිදගෙන යනවට. චජොංගෝ කියලා කියන්නේ බයිසිකලය. ඊට පස්සේ තියෙනවා ටැක්සි කියලා ටැක්සි එකට. ඊට පස්සේ තියෙනවා පෝස. පෝස කියන්නේ බස් එකට. ඉතින් මේවා ඔයා එදිනෙදා ඔයාගේ ජීවිතයේදී ගමනාගමනය සඳහා භාවිතා කරනවා. ඊට පස්සේ බලමු අපි ඊළඟ ප්‍රශ්න මොකක්ද කියලා. යොරබුනන් මෝසල් චාජු තායෝ. මෙතන චාජු කියලා වචනයක් භාවිතා කරලා තියෙනවා. චාජු කියලා කියන්නේ ඔයා බොහෝ විට මොනවද වැඩිපුරම භාවිතා කරන්න කියලා තමයි අහන්නේ. ඉතින් මට අනුව නම් මම ගොඩක් භාවිතා කරන්නේ මම බස් එකේ යන්න වැඩි කැමති නෑ. ඒ නිසා ගොඩක් වෙලාවට මම කොහේ හරි ගමනක් යන්න තියනවා නම් යන්නේ සබ්වේ එකේ. එතකොට මට කියන්න පුළුවන් චොනන් චිහාචොරල් චාජු තායෝ. චොනන් චිහාචොරල් චාජු තායෝ. ඒ විදිහට ඔයාට පුළුවන් ඔයා භාවිතා කරන මාධ්‍ය ගැන කතා කරන්න. ඉතින් හිතන්න ඔයා බස් එකේ වැඩිපුර යනවා කියලා එතකොට ඔයාට කියන්න පුළුවන් චොනන් පෝසරල් චාජු තායෝ. චොනන් පෝසරල් චාජු තායෝ. එහෙම නැත්නම් ඔයා බයිසිකලේ තමයි වැඩට යන්නේ. ඔයාට කියන්න පුළුවන් ඔයා වැඩිපුරම බයිසිකලේ එතකොට භාවිතා කරන නිසා චොනන් චජොංගෝරල් චාජු තායෝ. චොනන් චජොංගෝරල් චාජු තායෝ. ඒ වගේම හිතන්නකෝ ඔයා කාර් එකේ යනවා කියලා වැඩට. වැඩට විතරක් නෙමෙයි ඕනම ගමනකට ඔයා වැඩිපුර භාවිතා කරන්නේ මොකද්ද කියලා නේ අහන්නේ සාමාන්‍යයෙන්. එතකොට වැඩිපුරම භාවිතා කරන දේ. ඔයා කාර් එක භාවිතා කරනවා නම් ඔයාට එතකොට කියන්න පුළුවන් චොනන් චදොන්චාරල් චාජු තායෝ. එහෙම නැත්නම් ඔයා ඇවිදගෙන යනවා නම් මුකුත් භාවිතා කරන්නේ නැතුව ඔයා ඉන්නේ කම්පැනි ගාව ඔයාගේ පාසල ගාව ඔයාට බස් මුකුත් යන්න ඕනේ නැහැ. ඔයා බොහෝ විට යන්නේ ඇවිදගෙන. එතකොට ඔයාට කියන්න පුළුවන් චොනන් කොරෝසෝ කායෝ කියලා. ඉතින් මේ විදිහට ඔයා භාවිතා කරන ප්‍රවාහන මාධ්‍ය ගැන මේ වචන භාවිතා කරලා කතා කරන්න පුළුවන්. ඉතින් අපි ඉක්මනටම යමු අද පාඩමේ මොකද්ද ක්‍රම පොයින්ට් එක කියලා බලන්න. අද ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ ගමනාගමනයේ සම්බන්ධ ක්‍රම පොයින්ට් එකක්. ඒ තමයි arrow. ඉතින් මේ arrow කියන ක්‍රම පොයින්ට් එක භාවිතා කරන්නේ ගමනාගමන මාධ්‍ය ගැන කතා කරද්දී. එතකොට මේක භාවිතා වෙන්නේ ගමනාගමන මාධ්‍යයත් එක්ක. අපි කලින් කතා කරේ බස් එක, කාර් එක, සබ්වේ එක. එතකොට මේ ගමනාගමන මාධ්‍ය ගැන කතා කරද්දී ඒ නමත් එක්ක තමයි මේ arrow කියන ග්‍රැමර් එක භාවිතා වෙන්නේ. එතකොට මෙතනදී නාම පදයක් එක්ක තමයි මේක භාවිතා වෙන්නේ. එතකොට ගමනාගමනයේදී ඔයා යම්කිසි මාධ්‍යයක් භාවිතා කරනවා කියලා කියද්දි මෙන්න මේ ක්‍රම පොයින්ට් එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි බලමු උදාහරණ වලින් කොහොමද ඒකේ භාවිතය කියලා. පොසරෝ චිබේ කායෝ බස් එකෙන්ද ගෙදර යන්නේ කියලා අහනවා. එතකොට මෙතන කතා කරලා තියෙනවා ප්‍රවාහන මාධ්‍යයක් ගැන. මොකද්ද? බස් එක. එතකොට අපි භාවිතා කරලා තියෙනවා ග්‍රැමර් එක මෙතන රෝ කියලා. පොසරෝ චිබේ කායෝ බස් එකේද ගෙදර යන්නේ කියලා අහනවා. මෙතන හල් ලකුරක් නැති නිසා තමයි රෝ කියන එක භාවිතා වෙලා තියෙන්නේ. එතකොට මෙයා කියනවා අනියෝ චිහාචොල්ලෝ කායෝ. නැහැ මම යන්නේ සබ්වේ එකේ. චිහාචොල් කියලා කියන්නේ ගමනාගමන මාධ්‍යයක් අපි කතා කරා සබ්වේ එක. එතකොට ඒකත් එක්ක තමයි භාවිතා කරලා තියෙන්නේ චිහාචොල්ලෝ කායෝ කියලා. ඊට පස්සේ මෙතන විශේෂ අවස්ථාවක් මෙතන හල් ලකුරක් තිබුණත්
මෙතන රෝ තමයි භාවිතා වෙලා තියෙන්නේ. මෙතනින් ඔයාලට ග්‍රැමර් පොයින්ට් එකකින් පෙන්නනවා. ඒක විශේෂ අවස්ථාවක්. ඒක විශේෂ අවස්ථාවක්. හල් අකුරු තියෙන අනිත් අවස්ථාවලදී රෝ තමයි භාවිතා වෙන්නේ. ඊට පස්සේ මෙතන ඊළඟ දෙපස තියෙනවා ලමින්ෂි හක්කයෝය ඔත්තොක්කේ වායෝ. ලමින් ඔයා හක්කයෝ කියලා කියන්නේ කොහෙද? හක්කයෝ කියලා කියන්නේ පාසල. පාසලට කොහොමද ආවේ කියලා අහනවා. එතකොට ලමින් කියනවා චජොන්ගොරෝ වායෝ. මම බයිසිකලෙන් තමයි එන්නේ. මෙතනත් භාවිතා කරලා තියෙන්නේ මාධ්‍යයක්, ප්‍රවාහන මාධ්‍යයක්. එතනත් හල් අකුරක් නැති නිසා භාවිතා වෙලා තියෙන්නේ රෝ. ඊට පස්සේ ඊළඟ දෙපසේ තියෙනවා කොන්හන්ගේ ටැක්සිරෝ කායෝ. මම කොන්හන් කියලා කියන්නේ කොහෙද? කොන්හන් කියලා කියන්නේ එයාපෝට් එක. එයාපෝට් එකට ටැක්සි එකකින් යනවා. එතකොට මෙතනත් ටැක්සි කියලා කියන්නේ ටැක්සි එකට ටැක්සිය ප්‍රවාහන මාධ්‍යයක් නිසා රෝ භාවිතා කරලා තියෙනවා. ඉතින් මං හිතනවා දැන් ඔයාලට දල අදහසක් එන්නේ නැති රෝ භාවිතා වෙන්නේ මොන අවස්ථාවෙද්ද කියලා. ඔයා ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කරනවා කියලා වාක්‍යය යොදද්දී ඒ වාක්‍යයේදී මෙන්න මේ රෝ කියන රෝ කියන ග්‍රැමර් එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් හල් අකුරක් තියෙනවා නම් රෝ භාවිතා වෙනවා. හල් අකුරක් නැත්තම් රෝ තමයි භාවිතා වෙන්නේ. විශේෂ අවස්ථාවක් චිහාචොල් කියන්නේ. චිහාචොල් කියන එකේ හල් අකුරක් තිබ්බත් භාවිතා වෙන්නේ රෝ. ඉතින් ඒක මතක තියාගන්න. ඊට පස්සේ අපි බලමු ප්‍රශ්නේ. ඔදී ඔත්තොකේ කායෝ කොහෙද යන්නේ කියලා අහනවා. මොකක් භාවිතා කරලාද කියලා. ඉතින් අපි බලමු මෙතන ප්‍රශ්න ටික. මෙතන තියෙනවා පින්තූරයක්. පළවෙනි එක තියෙනවා කොන්ගොන්. කොන්ගොන් කියන්නේ උද්‍යානයට. චජොන්ගෝ කියලා කියන්නේ බයිසිකලේ. එතකොට ප්‍රශ්නය අහනවා කෙනෙක්. ඔයාගේ යාළුවා කියලා හිතන්න. ඔයා බයිසිකලේ පැදගෙන එද්දී යාළුවා අහනවා කොන්ගොනේ ඔත්තොකේ කායෝ. කොන්ගොන් එකට යන්නේ කොහොමද කියලා අහනවා. උද්‍යානයට යන්නේ කොහොමද කියලා අහනවා. එතකොට යාළුවාට අනිවාර්යයෙන්ම ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කරන්න වෙනවනේ යන්නේ කොහොමද කියලා කියන්න. අන්න ඒ අවස්ථාවේදී අපි ග්‍රැමර් පොයින්ට් එක භාවිතා කරනවා. චජොන්ගොරෝ කායෝ. චජොන්ගොරෝ කායෝ මෙතනදී භාවිතා කරලා තියෙනවා. ඉතින් අපි බලමු අනිත් උදාහරණ. හක්යෝ කියලා තියෙනවා, චිහාචොල් කියලා තියෙනවා. එතකොට කොහොමද ප්‍රශ්නේ අහන්නේ? හක්යෝයේ ඔත්තොක්කේ කායෝ. හක්යෝයේ ඔත්තොක්කේ කායෝ. එතකොට පිළිතුර දෙන්නේ කොහොමද? චිහාචොල්ලෝ කායෝ. චිහාචොල්ලෝ කායෝ. මෙතන ආයෙත් මම කියනවා හල් අකුර තිබුණත් විශේෂ අවස්ථාවක් නිසා රෝ තමයි භාවිතා වෙන්නේ. ඊට පස්සේ ඊළඟට තියෙනවා සෝල් කිචා. කිචා කියන්නේ ට්‍රේන් එකට. එතකොට අපිට අහන්න පුළුවන් සෝරේ ඔත්තොකේ කායෝ. සෝල් වලට කොහොමද යන්නේ? එතකොට උත්තරේ දෙන කෙනා කියනවා කිචාරෝ කායෝ. කිචාරෝ කායෝ. ඊට පස්සේ අහලා තියෙනවා කොයන් පෙතනම්. කොයන් ඒ කියන්නේ කෙනෙක්ගේ ගම තමයි පෙතනම්. යන්න වෙන්නේ එතකොට මොකේද කොරියාවේද? පිහෙංගි. පිහෙංගි කියලා කියන්නේ ෆ්ලයිට් එක. එතකොට මෙතනදී අහනවා මෙතන අපිට අහන්න පුළුවන් පෙතනම් කියලා. පෙතනම් මේ ඔත්තොකේ කායෝ. පෙතනම් වලට යන්නේ කොහොමද? පිහෙංගිරෝ කායෝ. අපි යන්නේ ප්ලේන් එකේ එහෙම නැත්නම් ෆ්ලයිට් එකේ තමයි යන්නේ කියලා අපිට කියන්න පුළුවන්. මේ විදිහට ප්‍රවාහන මාධ්‍යයක් ගැන කතා කරද්දී ඔයාට මේ ග්‍රැමර් පොයින්ට් එක භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රශ්නය අහලා තියෙනවා යොරබුනන් ඔනල් ඕදියේ කායෝ. ඔයා අද කොහෙද යන්නේ කියලා අහනවා. කොගියේ ඔත්තොකේ කායෝ. එහෙට යන්නේ කොහොමද කියලා අහනවා. හිතන්න ඔයා යනවා ඔයාගේ යාළුවෙක්ගේ ගෙදර. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඔනල් ඕදියේ කායෝ. අද ඔයා කොහෙද යන්නේ? එතකොට ඔයාට කියන්න පුළුවන් චොනන් චිංගු චිබේ කායෝ. මම යාළුවෙක්ගේ ගෙදර යනවා. එතකොට අනිත් කෙනා අහනවා කොගියේ ඔත්තොක්කේ කායෝ. එහෙ කොහොමද යන්නේ කියලා අහන්න. එතකොට ඔයාට කියන්න පුළුවන් ඔයා චිහාචොල් එක භාවිතා කරනවා නම් චොනන් චිහාචොල්ලෝ කායෝ. එහෙම නැත්නම් චොනන් චජොන්ගොරෝ කායෝ. එහෙමත් නැත්නම් චොනන් පොසරෝ කායෝ. ඒ විදිහට ඔයා භාවිතා කරලා ඔයාගේ ගමනාගමන මාධ්‍යයත් එක්ක මේ ග්‍රැමර් පොයින්ට් එක භාවිතා කරලා කතා කරන්න පුළුවන්. එහෙනම් අපි යමු අද පාඩමේ දෙවෙනි කොටසට. මොනවද ඔයාලට ඉගෙන ගන්න තියෙන අලුත් වචන කියලා බලන්න. ඔදියේයෝ යොගියේසෝ මොසලියොන් හේයෝ. ඔදියේයෝ කියලා කියන්නේ කොහෙද කියන එක අහන්නේ. යොගියේසෝ මොසලියොන් හේයෝ කියලා කියන්නේ මෙතනදී ඔයාලට මොනවද භාවිතා කරන්න පුළුවන් කියන එක අහන්නේ. ඉයොන් හදා කියලා කියන්නේ භාවිතා කරනවා කියන එක. එතකොට මෙතනදී සරලවම ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ කලින් කොටසදී ඉගෙනගත්ත ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන්න පුළුවන් ස්ථාන ගැන. ඉතින් අපි බලමු. පළවෙනි එක තියෙනවා
චොංග්‍රුජාන් කියලා කියන්නේ බස් නැවතුම් පොළට. එතකොට පොස කියලා කියන්නේ බස් එක. දෙවෙනි එක තියෙනවා කොංහං කියලා කියන්නේ එයාපෝට් එකට, පිහිංගි කියලා කියන්නේ ෆ්ලයිට් එකට. ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා චිහාචොල්ජොක්. ඊට පස්සේ තියෙනවා චිහාචොල්, සබ්වේ එකට තමයි කියන්නේ චිහාචොල් කියලා. ඊට පස්සේ හතරවෙනි එක තියෙනවා කිචායොක්. කිචායි කියන්නේ ට්‍රේන් එක. දුම්රිය ස්ථානයෙන් අපිට ගන්න පුළුවන්. එතෙන්ට කියන්නේ කිචායොක්. ඊට පස්සේ හතරවෙනි එක තියෙනවා කොසොක් පොස ටර්මිනල්. කොසොක් පොස කියලා කියන්නේ ස්පීඩ් බස්, ඒ කියන්නේ එක්ස්ප්‍රස් බස්, එහෙම නැත්නම් ඉන්ටර්සිටි බස් කියන අදහස. එතකොට ඒ බස් ගන්න පුළුවන් වාට කොසොක් පොස ටර්මිනල් එකකින්. ඊට පස්සේ තියෙනවා ටැක්සි. ටැක්සි එක ගන්න පුළුවන් ටැක්සි තනන් ගොත්. ඒ ස්ථානයෙන් තමයි එතකොට ගන්න පුළුවන් කියන ටැක්සි පාක් කරන ස්ථානෙට. ඉතින් මෙතනදී ඔයා ඉගෙන ගත්තේ කලින් කතා කරපු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන්න පුළුවන් ස්ථානය. ඊට පස්සේ තියෙනවා යොරබුනන් මොසල් චාජු යොන් හේයෝ. ඉතින් අපි කලින් කතා කරා චාජු තායෝ කියලා. මෙතනදී අහන්නේ චාජු යොන් හේ. එතකොට ඔයාලට කතා කරන්න පුළුවන් චොනන් පොසරල් චාජු යොන් හේයෝ. චොනන් චිහා චොරල් චාජු යොන් හේයෝ. චොනන් කිචාරල් චාජු යොන් හේයෝ. ඒ විදිහට ඔයාලට කතා කරන්න පුළුවන්. ඉතින් අපි බලමු ඊළඟ ග්‍රැමර් පොයින්ට් එක මොකක්ද කියලා. අරෝ කදා අරෝ ඔදා. මේ ග්‍රැමර් පොයින්ට් එක තමයි ඔයාලට දෙවෙනි කොටසෙන් ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මේක භාවිතා වෙන්නේ ක්‍රියාපද එක්ක. මොකක්ද මේ ග්‍රැමර් පොයින්ට් එක? මේ ග්‍රැමර් පොයින්ට් එක අපි භාවිතා කරනවා යම් තැනකට යම්කිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් යනවා නම් ඒක ප්‍රකාශ කරන්න. ඔයා තැනකට යන අරමුණ ප්‍රකාශ කරන්න තමයි මෙතනදී භාවිතා කරන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් සිංහලෙන් කෙනෙක් අහනවා ඔයාගෙන් කොහෙද යන්නේ කියලා. ඔයා කියනවා මම පොළට යනවා. එතකොට ඇයි පොළට යන්නේ කියලා අහනවානේ. එතකොට ඊළඟට දෙනවා උත්තරේට මෙන්න මේ ග්‍රැමර් පොයින්ට් එක භාවිතා කරනවා. මම පොළට යන්නේ මෙන්න මේ සඳහා. එතකොට ඔයා යන තැනක යන අවශ්‍යතාවය එහෙම නැත්නම් අරමුණ ප්‍රකාශ කරන්න තමයි මේ ග්‍රැමර් පොයින්ට් එක භාවිතා කරන්නේ. අපි උදාහරණ වලින් පැහැදිලි කරගමු. කොන්වනේ කායෝ උද්‍යානයට යනවද? නේ චජොංගෝ තරෝ කායෝ. ඔව් මම බයිසිකල් පදින්න තමයි යන්නේ. මෙතන කොන්වන් එකට යන්න උද්‍යානයට යන්න අරමුණ මොකක්ද අවශ්‍යතාවය? බයිසිකල් පදින එක. එතකොට ඒ වගේ යම්කිසි අරමුණක් අවශ්‍යතාවයක් පැහැදිලි කරන්න යන තැන පැහැදිලි කරන්න මේක භාවිතා කරනවා. එතකොට ඔයා යන්නේ මෙන්න මේ සඳහා කියලා කියන්න තමයි මේ ග්‍රැමර් පොයින්ට් එක භාවිතා කරන්නේ. මෙතනදී හල් ලකුරක් නැති නිසා රෝ කායෝ තමයි එකතු වෙලා තියෙන්නේ. රෝ කදා හල් ලකුරක් නැති නිසා. අපි බලමු ඊට පස්සේ රාහමාන්ෂී හංගුගේ වේවස්සයෝ. රාහමාන් ඇයි ඔයා කොරියාවට ආවේ කියලා අහන. එතකොට එයා ආපු අරමුණ තමයි පැහැදිලි කරන්නේ. එයා කියනවා ඉල්හරෝ වස්සයෝ. වැඩ කරන්න තමයි ආවේ. මෙතනදිත් හල් ලකුරක් නැති නිසා රෝ ඔදා කියන එක තමයි භාවිතා වෙලා තියෙන්නේ. අතීත කාලය නිසා රෝ වස්සයෝ වෙලා ඉල්හරෝ වස්සයෝ කියලා මෙතන පෙන්눔 කරනවා. ඊට පස්සේ තියෙනවා චිංගුදෙල්ක්වා ශික්තංගේ චොම්සිමල් මොගරෝ කායෝ. මම යාළුවොත් එක්ක යනවා අවන්හලට රෙස්ටුරන්ට් එකට. ඇයි යන්නේ? දිවා ආහාරය ගන්න. එතකොට එයාගේ අරමුණ මොකද්ද? අවශ්‍යතාවය. දිවා ආහාරය ගන්න තමයි යන්නේ. එතකොට ඔයා යන තැන යන අවශ්‍යතාවයත් එක්ක කියද්දි මෙන්න මේ විදිහට භාවිතා කරන්න පුළුවන්. චිංගුදෙල්ක්වා කොහෙද යන්නේ? ශික්තංගේ මොකටද යන්නේ? දිවා ආහාරය ගන්න. චොම්සිමල් මොගරෝ කායෝ. මෙතනදී හල් ලකුරක් තියෙන නිසා අරෝ කදා තමයි එකතු වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මෙතනදී කොහොමද භාවිතා වෙන්නේ? හල් ලකුරක් තියෙනවා නම් රෝ කදා, හල් ලකුරක් නැත්නම් රෝ කදා. ඉතින් අපි බලමු ප්‍රශ්න වලට ගිහිල්ලා. තාම් සරන්දරන් ඔදියේ කායෝ, කොගියේ වේ කායෝ. මේ මිනිස්සු කොහෙද යන්නේ? ඇයි යන්නේ කියලා තමයි අහන්නේ. ඉතින් අපි මේ ග්‍රැමර් පොයින්ට් එකේ සරල අදහස ඉගෙන ගත්තානේ. අපි මේ ග්‍රැමර් පොයින්ට් එක භාවිතා කරන්නේ යම් කිසි තැනකට යන අරමුණ අවශ්‍යතාවය පැහැදිලි කරන්න. එතකොට මෙතනදී අපි බලමු ජේසන් ශිගා ඔදියේ කායෝ. ජේසන් කොහෙද යන්නේ? උත්තරේ දෙනවා පෝස චොංගුරිජාන්ගේ කායෝ. බස් නැවතුම්පලට තමයි එයා යන්නේ. කොගියේ වේ කායෝ. ඇයි එතෙන්ට යන්නේ කියලා අහනවා. මෙයා කියනවා පෝසරල් තරෝ කායෝ. මම බස් එකේ නගින්න තමයි යන්නේ කියලා කියනවා. මෙතනත් හල් ලකුරක් නැති නිසා රෝ කදා තමයි එකතු වෙලා තියෙන්නේ. අපි ඊළඟ උදාහරණ වලට යමු. ඉරින් ඉන්නවා ඊට පස්සේ කියෝසිල් කියලා තියෙනවා සුවබල් තද්දා. එතකොට අපිට ප්‍රශ්න අහන්න පුළුවන් ඉරින් ශිගා ඔදියේ කායෝ. ඉරින් ශිගා ඔදියේ කායෝ. කියුසිරේ කායෝ.
පන්තියට යනවා. කියුසිරේ කායෝ. කොගියේ වේකායෝ ඇයි පන්තියට යන්නේ? සුවබල් තුරරෝ කායෝ. සුවබල් තුරරෝ කායෝ. මෙතන තද්දා කියලා තියෙනවා. නමුත් ඔයාලා දන්නවා කලින් ඉගෙන ගත්තා තද්දා ස්වරයක් එකතු වෙද්දී මෙන්න මේ විදිහට පරිවර්තනය වෙනවා. එතකොට මේ මෙතන දායන් ඉවත් වුණාට පස්සේ මේ විදිහට එන්නේ. එතනට හල් අකුරක් තියෙන නිසා අපි භාවිතා කරන්නේ රෝ. එතකොට තරරෝ කායෝ කියලා තමයි එන්නේ. එතකොට කොහොමද මෙතන හැදෙන්නේ? ඉරින් ශිගා ඔදියේ කායෝ කියුසිරේ කායෝ කොගියේ වේකායෝ සුවබල් තරරෝ කායෝ පන්තිය සමන් දෙන්න තමයි යන්නේ. ඊළඟ එකේ තියෙනවා අංජලා හේසා ඉල්හදා. එතකොට අපට අහන්න පුළුවන් අංජලා ශිගා ඔදියේ කායෝ හේසායේ කායෝ කොගියේ වේකායෝ ඉල්හරෝ කායෝ. ඊළඟට තියෙනවා අනයිස සොසොක්වාන් චෙගල් පිල්ලිදා. අපට අහන්න පුළුවන් අනයිස ශිගා ඔදියේ කායෝ තොසොක්වානේ කායෝ කොගියේ වේකායෝ චෙගල් පිල්ලිරෝ කායෝ. මේ විදිහට රෝ කදා රෝ ඔදා භාවිතා කරලා ඔයා යන අවශ්‍යතාවය ගැන කියන්න පුළුවන් මම යන්නේ මෙන්න මේකට කියලා. ප්‍රශ්න අහලා තියෙනවා ඔනල් ඔදියේ කායෝ කොගියේ වේකායෝ. අද ඔයා කොහෙද යන්නේ? ඇයි එහෙට යන්නේ කියලා අහනවා. ඉතින් ඔයාට කියන්න පුළුවන් ඔයා අද සිජමට යනවා. එතකොට ඔයාට කියන්න පුළුවන් කෙනෙක් අහනවා ඔනල් ඔදියේ කායෝ චොනන් සිජං ඒ කායෝ සිජංගේ වේකායෝ. එහෙම නැත්නම් කොගියේ වේකායෝ මුල් ගොන සරෝකායෝ. බඩු ගන්න තමයි මං යන්නේ. මුල් ගොන සරෝකායෝ. එහෙම නැත්නම් කෙනෙක් අහනවා ඔනල් ඔදියේ කායෝ හෙසායේ කායෝ කොගියේ වේකායෝ ඉල්හරෝ කායෝ. වැඩ කරන්න යනවා. එහෙම නැත්නම් කෙනෙක්ට කියන්න පුළුවන් ඔනල් ඔදියේ කායෝ චිංගු චිබේ කායෝ කොගියේ වේකායෝ චිංගු මන්නරෝ කායෝ. යාළුවෝ හම්බ වෙන්න තමයි යන්නේ. ඒ විදිහට ඔයාට ඔයා යන අවශ්‍යතාවය මෙන්න මේ ක්‍රම පොයින්ට් එක භාවිතා කරලා කතා කරන්න පුළුවන්. එහෙනම් අපි ඉක්මනින්ම යමු අද තියෙන ඩයලොග් එක බලන්න. අපි මුලින්ම දෙබසට සවන් දීලා ඉමු. (13과) 버스로 공항에 가요. 말하기 1. 잠시드 씨와 보브루 씨가 이야기해요. 다음과 같이 이야기해 보세요. 잠시드 씨, 어디에 가요? 은행에 가요. 은행에 왜 가요? 환전하러 가요. 그래요? 지하철로 가요? 아니요, 버스로 가요. හරි අපි බලමු මේ දෙබස තේරුම මොකක්ද කියලා. චම්සිදෂී ඔදියේ කායෝ චම්සිත කොහෙද යන්නේ කියලා අහනවා. 은행 ඒ කායෝ බැංකුවට යනවා. 은행 ඒ වේ කායෝ ඇයි බැංකුවට යන්නේ? එතකොට යන අරමුණ පැහැදිලි කරන්න අපි මොකද්ද භාවිතා කරන්නේ? රෝ කදා රෝ ඔදා කියන ග්‍රැමර් එක. එතකොට මෙතනදී කොහෙද යන්නේ කියලා අහන නිසා රෝ කදා තමයි භාවිතා වෙන්නේ. හල් අකුරක් නැති නිසා රෝ කදා භාවිතා වෙලා තිනවා. මෙතන කියන්නේ මොකද්ද? හංජොන් හරෝ කායෝ. හංජොන් හදා කියලා කියන්නේ සල්ලි මාරු කරගන්න යනවා. හිතන්නකෝ ඔයා ගාව තියෙනවා ඩොලර්. ඔයා මාරු කරගන්න යනවා වොන් වලට. එතකොට ඒකට ක්‍රියාවලියට කොරියානු භාෂාවෙන් කියන්නේ හංජොන් හදා කියලා. කරේයෝ චිහා චොල්ලෝ කායෝ සබ් එකේද යන්නේ කියලා අහනවා. අනියෝ පොසරෝ කායෝ නැහැ බස් එකේ යන්නේ කියලා තියෙනවා. එතකොට මෙතන ප්‍රවාහන මාධ්‍යයත් එක්ක කතා කරනවා නම් මම කතා කරා පළවෙනි ග්‍රැමර් එකේදී අපි රෝ කියන එක භාවිතා කරනවා. ඒක තමයි මෙතනදී භාවිතා වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු දෙවෙනියට තියෙන්නේ. උච්චේකුක් කියලා තියෙනවා. සුප්පුරල් පොනේදා කියලා තියෙනවා. ඒ කියන්නේ පාර්සලයක් යවන්න තියෙන්නේ. චජොංගෝ කියලා තියෙනවා. ඉතින් අපි භාවිතා කරලා බලමු. මං කියන්නම් එකපාරක්. එතකොට ඔයාලට පුළුවන් ගෙදරදී ප්‍රැක්ටිස් වෙන්න. චම්සිදිෂි ඔදියේ කායෝ උච්චේකුක්කේ කායෝ උච්චේකුක්කේ වේ කායෝ සුප්පුරල් පොනේරෝ කායෝ කරේයෝ චිහාචොල්ලෝ කායෝ අනියෝ චජොංගොරෝ කායෝ. මේ විදිහට ඔයාට පුළුවන් ඔයා ඉගෙන ගත්ත දෙබස් ටික අද දවසේ මේ ඉගෙන ගත්ත දෙබස් ටිකට මෙන්න මේ වචන දාලා කතා කරන්න. මේ වචන විතරක් නෙමෙයි ඔයාට හිතන ඕනම වචනයක් දාලා
ස්ථානයක් සහ යන අරමුණ යන්නේ මොකේද කියන වචන ටික දාලා ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඉතින් මෙතනත් ඒකම අහලා තියෙනවා ඔන ලෝදියේ කායෝ අද කොහෙද යන්නේ කොගියේ ඔතොකේ කායෝ කියලා. ඉතින් අපි කලින් කතා කරපු ප්‍රැක්ටිස් කරපු එමයි මම වැඩිදුර ප්‍රකාශ කරන්න යන්නේ නැහැ කලිනුත් මේක කියලා දුන්න හින්දා. ඊට පස්සේ අපි බලමු listening part එකේ තියෙන්නේ මොකද්ද කියලා. දැන් ඔයා මේකට හොඳින් සවන් දීලා උත්තර ලියන්න උත්සාහ කරන්න. මම මේක ප්ලේ කරන්නම්. 듣기. 안젤라 씨가 라민 씨와 이야기해요. 잘 듣고 답해 보세요. 안젤라 씨, 어디에 가요? 공항에 가요. 공항에 왜 가요? 친구가 한국에 와요. 그래서 친구를 만나러 가요. 그래요? 공항에 어떻게 가요? 공항 버스로 가요. හරි. මෙතන ප්‍රශ්නය අහන්නේ අංජලා ෂිනන් කොංගන්ගේ වේකායෝ. ඇයි එයා එයාපෝට් එකට යන්නේ කියලා අහනවා. ඉතින් දෙබසේ එක ස්ථානයකදී කියනවා චිංගුරල් මන්නාරෝ කායෝ. මොකද අංජලාගේ යාළුවෙක් කොරියාවට එනවා. එතකොට ඒ යාළුවා මුණ ගැහෙන්න තමයි අංජලා එයාපෝට් එකට යන්නේ. එතකොට කියනවා චිංගුරල් මන්නාරෝ කායෝ කියලා. අංජලා ෂිනන් කොංගන්ගේ වේකායෝ. එයා එයාපෝට් එකට යන්නේ අංජලා ෂිනන් කොංගන්ගේ ඔත්තොකේ කායෝ. දැන් අපි කලින් කතා කරේ කොංගන්ගේ වේකායෝ කියන එකටනේ. කොංගන්ගේ වේකායෝ කියලා කියන්නේ ඇයි එයාපෝට් එකට යන්නේ? පිළිතුර තමයි චිංගුරල් මන්නාරෝ කායෝ. අංජලා ෂිනන් කොංගන්ගේ ඔත්තොකේ කායෝ. කොහොමද යන්නේ කියලා අහනවා. ඔත්තොකේ කියලා කියන්නේ කොහොමද යන්නේ කියලා අහනවා. එතකොට මෙයා කියනවා දෙබසේ අන්තිම කොටසේදී කොංහං පොසරෝ කායෝ. එයාපෝට් එකට යන බස් එකේ තමයි යන්නේ. ඉතින් මම දැන් ඒක පැහැදිලි කරා. මුලින්ම අහන්නේ අංජලා කොහෙද යන්නේ කියන එක. එතකොට එයා කියනවා අද කොරියාවට යාළුවෙක් ඉන්න නිසා යාළුවා හම්බෙන්නේ එයාපෝට් එකට යනවා කියලා. එතකොට අහනවා ඊට පස්සේ එයාපෝට් එකට කොහොමද යන්නේ කියලා. එයා කියනවා එයාපෝට් බස් එකේ තමයි යන්නේ කියලා. දැන් ඒ තේරුමත් හිතේ තියාගෙන ආපහු ඔයා මේ දෙබස අහලා බලන්න. 듣기. 안젤라 씨가 라민 씨와 이야기해요. 잘 듣고 답해 보세요. 안젤라 씨, 어디에 가요? 공항에 가요. 공항에 왜 가요? 친구가 한국에 와요. 그래서 친구를 만나러 가요. 그래요? 공항에 어떻게 가요? 공항 버스로 가요. හරි මං හිතනවා දැන් අර මං කලින් පැහැදිලි කරපු පැහැදිලි කිරීමත් එක්ක දෙබස ආපහු අහද්දී වගේ ඔළුවට ගොඩක් යන්නේ නැති. ඉතින් මේ විදිහට තමයි මේ පාර්ට් එක ඉවර වෙන්නේ. ඊළඟට අපි බලමු රීඩින් පාර්ට් එකේ ඔයාලට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. තාම් කරරල් ඉල්ගෝ චිල්මුනේ තප්හෙ පොසෙයෝ. මේ වචන කියවලා ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න කියලා කියනවා. ඉතින් බොහෝ අවස්ථාවල මෙන්න මේ ෂේදේ එනවා ඔයාගේ අන්තිමට තියෙන එක්සෑම් එකේ කියන්නේ level 1 එක්සෑම් එකේ රීඩින් පාර්ට් එකට බොහෝ වෙලාවට මෙන්න මේකෙන් දෙබසක් හෝ කියවන්න එන අවස්ථා තියෙනවා. ඉතින් මේක ඔයා හොඳට ප්‍රැක්ටිස් වෙලා යන්න. මේක විතරක් නෙමෙයි හැම පාඩමකම තියෙන රීඩින් පාර්ට් එක කියවලා යන්න. එතකොට ඔයාට පුළුවන් ඒ අවස්ථාවේදී හොඳට මූණ දීලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. ඉතින් අපි බලමු. චිනන් චුමාරේ ආදල් යුජින් හාගෝ නම්සානේ කස්සම්නිදා 우리는 남산 근처까지 지하철로 갔습니다. 그리고 걸어서 남산으로 올라갔습니다. 조금 힘들었지만 기분은 좋았습니다. 우리는 산책도 하고 사진도 찍었습니다. 그리고 남산 서울타워 전망대에도 올라갔습니다. 유진은 케이블카를 타고 싶어 했습니다. 그래서 다음에 케이블카를 타러 남산에 다시 갈 겁니다. ඉතින් ඔයාට අදහසක් ඇති මෙතනදී කතා කරේ මොකක් ගැනද කියලා. මෙතනදී කතා කරේ මොකද්ද? මේගොල්ලෝගේ චාරිකාවක් ගැන. ගිය සතියේ කියපු චාරිකාවක් ගැන තමයි කතා කරේ. ඉතින් අපි බලමු වචන මොකද්ද මෙතන කිව්වේ කියලා. චිනන් චුමාරේ ගිය සතියේ ආදල් යූජින් හගෝ. ආදල් කියන්නේ පුතාට. යූජින් පුතාගේ නම තමයි යූජින්. යූජින් හගෝ. මෙතන හගෝ භාවිතා කරලා තියෙනවා
සමග කියන අදහස දෙන්න. නම්සානේ කස්සම් නිදා. නම්සාන් ගියාලු. ඉතින් ඔයාලත් ගිහිල්ලාද කොරියාවේ ඉන්නවා නම් නම්සාන් ටවර් එකට ගිහිල්ලා බලන්න. ඉතින් ලස්සනයි. රෑටත් ගොඩක් ලස්සනයි. ඔයාලට වෙලාවක් තිබුණොත් ගිහින් බලන්න. දැන්ටමත් ගිහිල්ලා ඉතින් මේ නම්සාන් ටවර් එකට ගිය සතියේ ගිහපු චාරිකාව ගැන තමයි මෙතන කතා කරන්නේ. උරිනන් නම්සාන් කංචු කදි. නම්සාන් කංචු කජි කියලා කියන්නේ නම්සාන් කංචු කියලා කියන්නේ ආසන්නයට කජි. නම්සාන් ආසන්නයක් වෙනකම්ම චිහාචොල්ලෝ කස්සම් නිදා. ගියේ චිහාචොල් එකේ. සබ්වේ එකේ තමයි නම්සාන් ළඟකට යනකම් ගිහිල්ලා තියෙන්නේ. කුරිගෝ ඊට පස්සේ තව දුරටත් පැහැදිලි කරනවා. කොරෝසෝ නම්සානරෝ ඔල්ල කස්සම් නිදා. චිහාචොල් එකේ ගිහිල්ලා ඊට පස්සේ ඇවිදගෙන තමයි නම්සාන් ටවර් එක බලන්න කන්දට යන්න තියෙනවා. එතකොට එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ උඩට ගිහිල්ලා තියෙන්නේ කන්ද නැගලා. පයින් තමයි ගිහින් තියෙන්නේ. ඊට පස්සේ කියනවා චොගම් හිම්දරොජ්ජිමාන් ටිකක් අමාරු වුණත් කිබුරන් චුවස්සම් නිදා. මගේ හිතට හරි සතුටුයි කියලා තමයි කියන්නේ. ඉතින් ගිය සතිය ගැන කතා කරන නිසා ඔක්කොම තියෙන්නේ අතීත කාලේ. උරිනන් සංචෙක්දෝ හගෝ අපි ඇවිදගෙන ගිහිල්ලා ඇවිදලා සජින්දෝ චිගොස්සම් නිදා වටේ ඇවිදලා කරලා ෆොටෝස් ගත්ත කියලා තමයි කියන්නේ. කරිගෝ නම්සාන් සෝල් ටවර් නම්සාන් සෝල් ටවර් චොන්මන්ග්දෝ ඒදෝ ඔල්ල කස්සම් නිදා. නම්සාන් ටවර් එකේ කුළුනේ උඩට ගිහිල්ලා ඔයගොල්ලන්ට වටේ බලන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ එකක් try කරා කියලා තමයි කියන්නේ. යූජිනන් කේබල් කාරල් තාගෝ ෂිප්පෝ හෙස්සම් නිදා. කේබල් කාර් එකෙත් යන්න පුළුවන් නම්සාන් වලට. ඉතින් මෙයාගේ පුතාට කේබල් කාර් එකේ යන්න ආසාවක් තිබිලා තියෙනවා. කරේසෝ ඒ හින්දා තාමේ ඊළඟ සැරේ කේබල් කාරල් තරෝ නම්සානේ තශිකල්කොම් නිදා. ඇවිදගෙන යන්නේ නැතුව කේබල් කාර් එකේ නම්සාන් වලට යන්න යනවා කියලා තමයි ඊළඟ සැරේදී මෙතන මේ දෙබසෙන් කියන්නේ. ඉතින් අපි ප්‍රශ්න බලමු. ඊ සරමන් චිනංචුමාරේ නුගුවා ඕදියේ කස්සයෝ. මෙතනදී දෙකක් අහලා තියෙනවා. මේ මිනිස්සයා කියන්නේ මේ කතාව ලියන කෙනා චිනංචුමාරේ නුගුවා කාත් එක්කද ඕදියේ කස්සයෝ කොහෙද ගියේ කියලා අහන. ඉතින් ඒක තියෙනවා පළවෙනි ඡේදෙම. මෙතන ඔයාලට ලියන්න පුළුවන්. ඊ සරමන් චිනංචුමාරේ ආදල් යූජින් හගෝ නම්සානේ කස්සම් නිදා. ආදල් යූජින් එක තමයි පුතා යූජින් එක තමයි නම්සාන් ගියේ. එතකොට කොහෙද ගියේ කාත් එක්කද ගියේ කියන ප්‍රශ්න දෙකටම පිළිතුර තියෙනවා. උත්තරේ ඒ විදිහට ලියන්න පුළුවන්. ඊට පස්සේ අහනවා හරි වැරදි දාන්න තියෙන්නේ. තු සරමන් නම්සාන් කජි පෝසරෝ කස්සම් නිදා. මේ දෙන්න තු සරමන් කියන්නේ මිනිස්සුયો දෙන්න පුද්ගලයන් දෙන්න නම්සාන් වලට ගියේ බස් එකේලු. බස් එකේද ගියේ නෑ. ඒගොල්ලෝ මෙතන කියනවා උරින නම්සාන් කංචෝ කාජි චිහාචොල්ලෝ කස්සම් නිදා. චිහාචොල්ලකින් බහැලා ඊට පස්සේ කොහොමද ගියේ? කොරෝසෝ නම්සානරෝ ඔල්ල කස්සම් නිදා. එතකොට මේක වැරදි. තු සරමන් කේබල් කාරල් තරෝ කස්සම් නිදා. කේබල් කාර් එකේ ගියාලු නැහැ. මෙතන අන්තිමට කියනවා ආදන් යූජිනන් කේබල් කාරල් තාගු ෂිප්ප හෙස්සම් නිදා. පුතා යූජින්ට කේබල් කාර් එක යන්න ආසාවක් තිබුණා. නමුත් ගිහිල්ලා නැහැ. මොකද ඒක නිසා තමයි කියන්නේ තාමේ ඊළඟ සැරේදී කේබල් කාරල් තරෝ නම්සානේ තශිකල්කොම් නිදා. කේබල් කාර් එකේ නැගලා ඊළඟ පාරේ යනවා කියලා කියන්නේ ඒකයි. එතකොට මේකත් x. තු සරමන් නම්සාන් සෝල් තවෝ චොන්මන් දේ ඔල්ල කස්සම් නිදා. තු සරමන් නම්සාන් සෝල් තවෝ චොන්මන් දේ උල්ල කස්සම් නිදා. ඒක ඕ. මෙතන කියනවා සෝල් තවෝන් චොන්මන් දේ දෝ ඔල්ල කස්සම් නිදා කියලා. එතකොට ඒක හරි. තු සරමන් තෂි නම්සානේ කල්කොම් නිදා. හරි. මොකද මෙතන අන්තිමට කියනවා කේබල් කාර් එකේ යන්න ආස නිසා අපෝ යන්සාන් යනවා කියලා. එතකොට තාමේ කේබල් කාරල් තරෝ නම්සානේ තශිකොම් නිදා. ඉතින් මේ විදිහට තමයි රීඩින් පාර්ට් එක ඉවර වෙන්නේ. මෙතන තියෙනවා යොරබුරන් චුමාරේ මෝසල් හරෝ ඕදියේ කස්සයෝ. ඔයාලා සතියන්තයේදී මොකටද කොහෙද ගියේ කියලා. ඉතින් ඔයාට බඩු ගන්න ගියා වෙන්න පුළුවන්. යාළුවෙක්ගේ පාටි එකට ගොඩක් අය පාටි තියනවානේ. ඒ නිසා පාටි එකට ගියා වෙන්න පුළුවන්. ඔයාට මෙතනදී ඒක ලියන්න පුළුවන්. කොගේ කජෝ ඔතෝගේ කස්සයෝ. එතෙන්ට ගියේ කොහොමද කියලා අද භාවිතා කරපු grammar points එතකොට ඉගෙනගත් වචන භාවිතා කරලා ඔයාට ලියන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාට මේ පාඩම වැටහෙන්න ඇති කියලා. ඉතින් මේ වගේම අලුත් පාඩමකින්
ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු. අන්‍යං.